ශ්‍රී ලංකාව පසුගිය වසර 10 පුරාම දේශගුණික විපර්යාස සඳහා ග්‍රාහී වෙන පළමු රටවල් 10 ඇතුළත තියෙන බව අපි සියල්ල දන්න කාරණයක්. ඒ නිසාම දේශගුණික විපර්යාස නිසා සිදුවන හානිය උදෙසා වසරකට ඩොලර් මිලියන 300ක් පමණ වැය කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම භූමියෙන් 75%ක් පුරා විසිරී පවතින වියලි කලාපයේ ජීවත් වෙන 27%ක් පමණ වන වර්ෂා ජලය මත යැපෙන ප්‍රජාව මේ සඳහා වඩාත්ම ග්‍රාහී වෙන ප්‍රජාව ලෙස හඳුනාගෙන තියෙනවා. වියලි කලාපයේ භූදර්ශනය අධ්‍යයනය කිරීමේදී අප අවබෝධ කරගන්නා කාරණය වන්නේ භූමිය පුරාම කුඩා වැව් 30000ක් පමණ විසිරී පැවතුණු බවත් දැනට 14000ක් පමණ කුඩා වැව් ක්‍රියාත්මක තත්ත්වයේ පවතින බවත්. මේ කුඩා වැව් වලින් 80%ක්ම පාහේ එකිනෙකට සම්බන්ධ වූ කුඩා වැව් එල්ලංගා පද්ධති වලින් සැදිලා තියෙනවා. මෙවැනි එල්ලංගා පද්ධති ප්‍රධාන වර්ග 4ක් තනිකෙලින්, පොකුරු, අඩසඳ, විසිරුම් ආකාර ලෙස තියෙන බව අඳුනාගෙන තියෙනවා. අද වෙන විට විවිධ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මේ වැව් එල්ලංගා පද්ධතීන් අභාවයට ගොස් කුඩා වැව් 14000ක් පමණ ක්‍රියාත්මක තත්ත්වයේ තියෙන බව හඳුනාගෙන තියෙනවා. මේවා එල්ලංගා පද්ධතීන් 1166ක් ලෙස පවතින බව හඳුනාගෙන තියෙනවා. විශේෂයෙන්ම වියලි කලාපයේ අද මුහුණ දෙන දේශගුණික විපර්යාස සඳහා විසඳුමක් ලෙස අනපේක්ෂිත ගම් වතුර, ජල ගැලීම්, නියං තත්ත්ව ග්‍රහණය කරගන්න පුළුවන් මේ කුඩා වැව් එල්ලංගා පද්ධති පුනරුත්ථාපනය අඳුනාගත් වැව්ගම් පුබුදුව ව්‍යාපෘතිය ඒ සඳහා තිරසාර සැලසුම් සකස් කරනු ලැබුවා. ව්‍යාපෘතිය මගින් හඳුනාගත් ප්‍රධානතම කරුණු 6 වන්නේ පළවෙනි කාරණය තනි තනි වැව් සංවර්ධනය වෙනුවට වැව් එල්ලංගා පද්ධතීන් ලෙසම සංවර්ධනය කිරීමයි. මෙහිදී එල්ලංගා පද්ධතිය ලෙසම සංවර්ධනය කිරීමේ වැදගත්කම අඳුනාගෙන ඊට අයත් වෙන කුළු වැව්, කායන් වැව්, ඔලගම් වැව්, ඇනිකට් ආදී සියලුම අංග එකම පද්ධතියක් ලෙස සලකා සංවර්ධනය කරා. දෙවැනි කාරණය වන්නේ ශුද්‍ර ඉඩම් පරිහරණ අංග එකතු කිරීම. පැරන්නන් වැවක් නිර්මාණය කිරීමෙන් අනතුරුව මේ වැවේ තිරසාර පැවැත්ම උදෙසා ඒ වැව වටා ශුද්‍ර ඉඩම් පරිහරණ අංග එනම් ගස්ගොම්මන, පෙරහන, ගොඩවැල, ඉස්වැටිය, කට්ටකඩුව වැනි අංග ස්ථාපනය කරනු ලැබුවා. මෙම සියලුම අංගවල ප්‍රධානතම කාර්ය වන්නේ රොන් මඩ, කාබනික ද්‍රව්‍ය, බැරලෝහ, ලවණ වැනි දේවල් වැවට ඒමට නොදී පෙරා ඉවත් කිරීමයි. එල්ලංගා පද්ධති සංවර්ධනයේදී මේ අංග ස්ථාපනය කිරීම කෙරේ විශේෂ අවධානයක් දැක්වුවා. තුන්වෙනි කාරණය වන්නේ වැවට අදාළ අංගවල සීමා මායිම් ලකුණු කිරීම. මෙහිදී සිදු කරන ක්‍රියාකාරකම් ලෙස වැවට අයත් අංග, ඉහත්තාව, කට්ටකඩුව වැනි ස්ථාන අනවසර අත්පත් කර ගැනීම වළක්වා ගැනීම සඳහා ප්‍රජාව සමග එක්ව සීමා මායිම් ලකුණු කරන අතර අනතුරුව නීත්‍යානුකූලව සීමා මායිම් මිනින්දවරු දෙපාර්තමේන්තුව සමග එක්ව සලකුණු කළා. හතරවෙනි කාරණය වන්නේ වැව් විහත්තාවන් කෘෂි වන වගාවන් සඳහා පරිවර්තනය කිරීම. වැවක පැවැත්ම මෙන්ම ගබඩා කරන ජල ප්‍රමාණය ඉහත්තාවේ ප්‍රමාණය අනුව තීරණය වෙන බව අපේ පැරැන්නන් අඳුනාගෙන තියෙනවා. ඒ නිසාම ඉහත්තාව වැව වගේ නම ගුණයක් විශාල විය යුතු බව විශ්වාස කරනු ලැබුවා. මේ මහ මූකලානට අත තැබීම සම්පූර්ණයෙන්ම තහනම් කාර්යකුත් කරනු ලැබුවා. නමුත් අද මේ ඉහත්තාවේ සෑම අස්සක් මුල්ලක් නෑරම කෙටිකාලීන භෝග වගාවන්ට විශේෂයෙන් බඩේරුඟු වැනි භෝග සඳහා යොමු වෙලා තියෙනවා. මේ නිසාම මේන් සිදුවන පාංශු කාදනය හේතුවෙන් වැවට එකතු වෙන රොන් මඩ ප්‍රමාණය ඉතා විශාලයි. මේ නිසාම වැව්ගම් පුබුදුව ව්‍යාපෘතිය ස්වභාවික වනාන්තරය නැවත ස්ථාපනය කිරීමට නොහැකි හේයින් වැව් විහත්තාව
කෘෂි වන වගාවන් බවට පරිවර්තනය කිරීමට අඹ, පොල්, දොඩම් වැනි බහුවාර්ෂික භෝග ස්ථාපනය කරනු ලැබුවා. ඒ වගේම පාංශු සංරක්ෂණය උදෙසා පාංශු වැටිද සමෝච්චරේඛා අනුව යෙදීම සිදු කරා. එසේම ස්වභාවික වනාන්තරයට සමාන කාබන් සංචිත කළ හැකි කෘෂි වන වගාවන් ස්ථාපනය කිරීම පිළිබඳව අවධානය යොමු කළා. පස්වෙනි කාරණය වන්නේ එල්ලංගා පද්ධතියට අදාළ සැලසුම් සකස් කිරීම. මෙහිදී වැව් එල්ලංගා පද්ධතිය සැලකිල්ලටගෙන විවිධ අංශ ඔස්සේ සැලසුම් 7ක් සකස් කරනු ලැබුවා. මේ මගින් එල්ලංගාව තුල සිදු කෙරෙන සියලුම ක්‍රියාකාරකම් මේ සැලසුම් අනුව ක්‍රියාත්මක කරන්න පුළුවන්. වාරි පද්ධති වැඩි දියුණු කිරීමේ සැලැස්ම, දේශගුණික සුහුරු කෘෂිකාර්මික සැලැස්ම, පරිසර පද්ධති වැඩි දියුණු කිරීමේ සැලැස්ම, පානීය ජලය කළමනාකරණය කිරීමේ සැලැස්ම, භූගත ජලය කළමනාකරණ සැලැස්ම, මෙහෙයුම් හා නඩත්තු ආපදා කළමනාකරණ සැලැස්ම, ආයතනික ව්‍යුහය, එල්ලංගා කළමනාකරණ කමිටු සැලැස්ම. හයවෙනි කාරණාව වන්නේ එල්ලංගා කළමනාකරණ කමිටු පිහිටුවීමයි. ගොවිජන සේවා කොමසාරිස් ජෙනරාල් තුමා විසින් නිකුත් කරන ලද 2003 අංක 6 දරන චක්‍රලේඛනය අනුව ලංකාවේ තියෙන සෑම එල්ලංගාවකටම එල්ලංගා කළමනාකරණ කමිටු පිහිටවන්න දැනුම් දීලා තියෙනවා. මෙහි ප්‍රධාන කාර්යභාරය ලෙස එල්ලංගා කළමනාකරණ සැලසුම් හදන්න, ක්‍රියාත්මක කරන්න, පසු විපරම් කරන්න ලෙස නම් කරලා තියෙනවා. ඊට රාජ්‍ය ආයතන 27ක් නම් කරලා තියෙනවා. මෙය ප්‍රාදේශීය ලේකම්තුමාගේ නායකත්වයෙන්, සභාපතිත්වයෙන් ගොවිජන සේවා ප්‍රාදේශීය නිලධාරි ලේකම් ලෙසත් රාජ්‍ය ආයතන 27ක් සමග ක්‍රියාත්මක කරනවා. මෙහිදී ගමේ ගොවි සංවිධානයද එල්ලංගාවේ තියෙන සියලුම ප්‍රජා සංවිධානද රාජ්‍ය ආයතන 27 වගේම මෙම කමිටුවේ පාර්ශවකරුවන් වෙනවා. ඔවුන්ට මේ කමිටුවේදී තීන්දුව තීරණ ගන්න පුළුවන්. ක්‍රියාත්මක කරන්න පුළුවන්. පසු විපරම් කරන්න පුළුවන්. එල්ලංගා කළමනාකරණ කමිටුවේදී ගැටලුව निराකරණය කරගන්න නොහැකි වුවහොත් දිසාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පවතින දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවට ඉදිරිපත් කරලා විසඳා ගන්න පුළුවන්. වැව්ගම් පොබුදුව ව්‍යාපෘතිය මගින් ප්‍රතිසංස්කරණය කරන කුඩා වැව් එල්ලංගා පද්ධති 20 සඳහාම මේ සියලු කරුණු සැලකිල්ලටගෙන ශ්‍රේෂ්ඨ ක්‍රියාකාරකම් සැලසුම් කරනු ලැබුවා. මේ සියලු කරුණු අනුගමනය කිරීමෙන් දේශගුණික විපර්යාස හමුවේ කුඩා වැව් එල්ලංගා පද්ධති තිරසාරව නොනැසී පැවත වේලි කලාපයේ ප්‍රජාවට අවශ්‍ය නිල් දියවර අවශ්‍ය මොහොතේ සපයන බව අපේ විශ්වාසයයි.